කවුද මේ ජෝන් ඩොයිලි කියලා කියන්නේ? 1815 වන විට කන්දුඩරට රාජ්‍යය කිසිදු අවිබලයකින් තොරව බ්‍රිතාන්‍යයන් විසින් තමාගේ යටත් විජිත කිරීටයට ඈදා ගැනීමට සමත් වෙනවා. එම යටත් විජිත කිරීටේ රාජ්‍යයක් බවට උඩරට පත් කර ගැනීම තුළ අපිට නොපෙනෙනු අපිට නොහැඟුණු ඒ චරපුරුෂයා තමයි ජෝන් ඩොයිලි. සිවිල් සේවකයෙක් විදිහට ලංකාවට එන ජෝන් ඩොයිලි කාලයාගේ ආදායමත් එක්ක ඒ උඩරට රාජ්‍ය යටත් කර ගැනීම සඳහා අවශ්‍ය පිබුරුපත නිර්මාණය කරන අවශ්‍ය සැලසුම නිර්මාණය කරන දේශපාලනික ඝාතකයා බවට පත්ව තිබෙනවා. මේග්ලන් ආණ්ඩුකාරවරයා විසින් ජෝන් ඩොයිලිව යොදවන්නේ කෙසේ හෝ දවසක මේ රාජ්‍යය තමාගේ ග්‍රහණයට ගැනීමට අවශ්‍ය සැලසුම නිර්මාණය කරන්න. පුලත් පිට කාපු ගජමන්නුනට කවි කියපු ඩොයිලි ඉතා සූක්ෂමව මේ රාජ්‍ය අරාජික කරන සැලසුම ක්‍රමක්‍රමයෙන් දල්වන්න පටන් ගන්නවා. උඩරට තිබුණු භික්ෂූත්වය, රදල බලය, මහජනයා හා රජු අතර තියෙන සම්බන්ධය, භූගෝලීය කාරණාව මේ සියල්ලක් අනාවරණය කරගත් ජෝන් ඩොයිලි ඉතාමත් සූක්ෂමව 1815 වන විට මේ රාජ්‍යය අරාජික රාජ්‍යයක් බවට පත් කරලා එංගලන්ත කිරීටේ අරමුණ සාධනය කරපු දේශපාලනික ඝාතකයා බවට පත් වෙමින් ලංකා ඉතිහාසය තුළ හරි අපූර්ව චරපුරුෂයෙකුගේ කතාව අවසන් කරනවා.